ආයුබෝවන් අපි අද කතා කරන්නේ ඔයාලගේ ආර්ථික විද්‍යාවේ එන හතරවෙනි පාඩම. ඒ කියන්නේ පිරිවැය පාඩමට අදාළ පළවෙනි කොටස තමයි අපි අද කතා කරන්නේ. හා. එතකොට පිරිවැය පාඩම ගත්තහම කොච්චර වැදගත්කමක් තියනවද කියන එක අපි බැලුවොත් පිරිවැය පාඩමෙන් අපිට MCQ පේපර් එකේ එනවා ප්‍රශ්න හතරක්. මේ ප්‍රශ්න හතර කියලා කියන්නේ MCQ එකේ එක ප්‍රශ්නයක් ඔයා ගහගත්තා කියලා කියන්නේ 100ට එකක්. ඔයාට පේපර් එකකින් ලකුණු 100ට එකක ප්‍රමාණයක් ගන්න පුළුවන් එකක් ගහගත්තා කියන්නේ. ඒතර විතර ප්‍රශ්න හතරක් එනවා කියලා කියන්නේ ලකුණු හතරක ප්‍රමාණයක්. ඒ කියන්නේ 100න් හතරක ප්‍රමාණයක වැදගත්කමක් තියෙනවා MCQ පේපර් එක පැත්තෙන් ගත්තොත්. එතකොට ඔයා දෙවන කොටසේ පිරිවැය ප්‍රශ්නය තෝරගත්තා නැතා ඔයාට අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මේ අදාළ MCQ හතර ගහන්නම වෙනවා පිරිවැය ප්‍රශ්න. ඊළඟට අපි දෙවෙනි පත්‍රය ගත්තොත් මේ කියන්නේ රචනායකේ අපිට එනවා තනි එක ප්‍රශ්නයක් එනවා ප්‍රධාන ප්‍රශ්නයක්. ඒතර ප්‍රධාන ප්‍රශ්නේ ඉන්නේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට ඔයාලට ඒක එනවා. ඒකෙන් ඔයාට දෙවෙනි පේපර් එකේ අපි දන්නවා ලකුණු තනි ප්‍රශ්නයකට ලකුණු 20යි ඒ අදාළ ලකුණු 20 දෙකට බෙදලා තමයි සමස්ත ලකුණු ප්‍රමාණයට එකතු කරන්නේ. එතකොට එක තනි ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ ලකුණු 100න් 110ක බර තැබීමක් තියෙනවා දෙවෙනි පත්‍රය ගත්තොත් ඒ ප්‍රශ්නේ ඔයා තෝරගත්තොත් පිරිවැය ප්‍රශ්නේ ඔයාට ලකුණු 100න් 10ක ප්‍රමාණයකට ලියන්න පුළුවන් පිරිවැය ප්‍රශ්නය සෙකන්ඩ් පේපර් එකේ තෝරගත්තා. එතකොට ඔයා පිරිවැය තෝරගත්තොත් ලකුණු 10යි ඔයා පිරිවැය තෝරගත්තා නැතා කියලා ලියන්න වෙන ලකුණු 4යි. එතකොට පිරිවැය පාඩමෙන් සමස්ත පේපර් එකට ලකුණු 14ක ප්‍රශ්න අහනවා. එතකොට ඔයා මේ පිරිවැය පාඩම හරියට බලාගත්තොත් ලකුණු 14ක් අතේ තියාගෙන යනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. හරි. අපි අද කතා කරනවා මේ පිරිවැය පාඩමේ එන මූලික සංකල්ප ටික. කියන්නේ සමස්ත පාඩම ගැනම නෙවෙයි මූලිකම තියෙන. කියන්නේ පළවෙනි පාර්ට් එක. පිරිවැය දින මුල කොටස. තව කොටසක් තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් ඒක කතා කරන තරම් ප්‍රමාණවත් කාලයක් නැති. ඒ නිසා අපි ඒකට වෙන වීඩියෝ එකක් ඉදිරියේදී අරන් එන්නම්. මේකෙදී අපි කතා කරන්නේ පළවෙනි කොටස පිරිවැය සම්බන්ධ. හා. පිරිවැය අපි කතා කරනකොට මේ නිෂ්පාදන පිරිවැය අපි කාලය කෙටි කාලය සහ දිගු කාලය කියලා ප්‍රධාන වශයෙන් කඩනවා. මෙන්න මේ කාලය පදනම් කරගෙන අපිට වර්ග කරන්න පුළුවන් නිෂ්පාදනය සම්බන්ධව කෙටි කාලයක් තියෙනවා ඒ වගේම දිගු කාලයක් තියෙනවා. ඒතකොට නිෂ්පාදනයේ කාලය අපි ගත්තොත් එහෙම නිෂ්පාදනයේ කාලය ප්‍රධාන කොටස් දෙකයි. එකක් මොකද්ද? කෙටි කාලය. අනිත් එක තමයි දිගු කාලය. මේ කෙටි කාලය කියලා කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කෙටි කාලය දිගු කාලය කියන අවුරුදු කොච්චරද මාස කොච්චරද කියන එක. මෙතන නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් කෙටි කාලය දිගු කාලය කියලා අපි වර්ග කරන්නේ අදාළ නිෂ්පාදනය සඳහා යොදා ගන්න යෙදවුම් ටික සියලුම යෙදවුම් වෙනස් කරන්න පුළුවන්ද? එහෙම සියලුම යෙදවුම් වෙනස් කරන්න පුළුවන් නම් අන්න එතකොට තමයි අපි දිගු කාලය කියලා හඳුනගන්නේ. කෙටි කාලය කියලා හඳුනගන්නේ නිෂ්පාදනය හා සම්බන්ධ වෙච්ච කිසියම් හෝ විචල්්‍ය ප්‍රමාණයක්. ඒක එක විචල්්‍යයක් හරි වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා නම් අන්න අපි ඒකට කියන මොකද්ද? කෙටි කාලය. වෙනස් කරන්න බැරි විචල්්‍ය තියෙන තාක්කල් අදාළ නිෂ්පාදනය පවතින මොකද්ද? කෙටි කාලය සම්බන්ධ. එතකොට දිගු කාලයට ගියහම එතන සියලුම යෙදවුම් ටික වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් වෙනවා. නමුත් කෙටි කාලයේදී එකදු හෝ ඒ කියන්නේ සියල්ලම විචල්්‍ය වෙන්නේ නැහැ. අඩුම තරමේ එකක් හරි විචල්්‍ය නොවන ස්ථාවර යෙදවුමක් තියෙනවම තමයි. එතකොට මේ කෙටි කාලය සම්බන්ධයෙන් අපිට තව සංකල්ප ටිකක් ප්‍රධාන සංකල්ප ටිකක් තියෙනවා ඒක යටතේ. අපි නිෂ්පාදන ශ්‍රිතයක් ගැන කතා කරනවා. මේ නිෂ්පාදන ශ්‍රිතයක් කියලා කියන්නේ මේ නිෂ්පාදනයට අදාළ යෙදවුම් හා නිමවුම්.
යෙදවුමක් යොදවනවා ඒ අදාළ නිමවුම ක්‍රියාවලියකට පස්සේ නිමවුමක් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ යෙදවුම් නිමවුම් ක්‍රියාවලියේ සංඛ්‍යාත්මකව එහෙම නැත්නම් සමීකරණයක් වශයෙන් අපි දැක්වුවොත් අපි ඒකට කියනවා මොකද්ද? නිෂ්පාදන ශ්‍රිතයක්. අදාළ යෙදවුම් හා නිමවුම් අතර තියෙන සංකල්පය අපි ප්‍රකාශනයක් වශයෙන් කියවන එක අපි කියනවා මේ දෙකෙන් යෙදවුම් විචල්්‍ය සහ ස්ථාවර යෙදවුම් කෙටි කාලයේ දෙන විචල්්‍ය ස්ථාවරයි දෙකක් තියෙනවානේ. අන්න ඒ දෙකම භාවිතා කරමින් නිමවුමක් ගන්නවා කියලා අපි විස්තර කිරීමක් විදිහට කිව්වොත් අපි කියන නිෂ්පාදන න්‍යාය. අපි ශ්‍රිතයක් නම් මොකද වෙන්න ඕනේ? මේක සමීකරණානුසාරයෙන්. එහෙම නැත්නම් සමීකරණයක් විදිහට තමයි ඉදිරිපත් කරන්න ඕනේ. අපි ප්‍රධාන නිෂ්පාදන ශ්‍රිතය Q සමානයි F L K. මේ මොකක්ද කියන්නේ? කියන්නේ මේ Q කියලා කියන අදාළ නිමවුම. මේ F අකුරෙන් පෙන්නන්නේ අදාළ යෙදවුම් හා නිමවුම් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා මේ ගණිතමය සංකල්ප මේ දෙකෙන් යෙදවුම් සංකලනය කරමින් නිමවුම් ලබා ගන්න පුළුවන් කියන එක. තමයි මේ F අකුරෙන් කියන්නේ. ඒතර L කියලා කියන්නේ අපි කෙටි කාලයේදී යෙදවුම් වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්න බැරි කියලා දෙවර්ගයක් තියෙනවා කියලා කතා කරා. එතකොට මේකේ අපි මේ L එකෙන් පෙන්වුම් කරන්නේ ශ්‍රමය කියන එක. හරි. කියන්නේ ශ්‍රමය කියලා කියන්නේ අපි කෙටි කාලයේදී ගත්තොත් මේක මොකද්ද? වෙනස් කරන්න පුළුවන් විශල්‍යයක්. එතකොට ඒක අපි කියනවා මොකද්ද? විශල්‍ය යෙදවුම. ඒ කියලා කියන්නේ ප්‍රාග්ධනයට අපි කතා කරන්නේ. ප්‍රාග්ධනය කියලා කියන්නේ මොකද්ද? කෙටි කාලයේදී නම් වෙනස් කරන්න බැරි යෙදවුම. ඒ කියන්නේ ස්ථාවර යෙදවුම. එතකොට මෙන්න මේ ශ්‍රිතය අපි කෙටි කාලයට සහ දිගු කාලයට වෙනම ආකාරයෙන් පෙන්වුම් කරන්න පුළුවන්. අපි කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය ගත්තොත් ඒකෙදි මොකද වෙන්නේ? Q සමානයි F L කියන එක මොකද වෙන්නේ? ශ්‍රමය කෙටි කාලයේදී වෙනස් කරන්න පුළුවන්. දැන් අලුතෙන් ශ්‍රමිකයෙක් බදවා ගන්න කියන එක ලොකු කර්තව්‍යයක් නෙමෙයි, ලොකු කාලයක් යන එකක් නෙමෙයි. මේ පුහුණු ශ්‍රමිකයෙක් නම් අගාලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ L කියන එක මොකද වෙන්නේ? අපිට වෙනස් කරන්න පුළුවන්. 2 3 ඉස්සරහට වෙනස් කරගෙන යන්න. නමුත් කෙටි කාලයේදී මොකද වෙන්නේ? මේ ස්ථාවර යෙදවුම වශයෙන් අපි මෙතන උදාහරණයක් ගත්තේ ප්‍රාග්ධනය. මේක වෙනස් කරන්න බෑ. ඒ අදාළ යෙදවුම ස්ථාවර වශයෙන් තියෙනවා. ඒතර ඒක වෙනස් කරන්න බෑ. මෙන්න මේක තමයි අතර කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය විදිහට අපිට ගන්න පුළුවන්. අපි මේක දිගු කාලයට අදාළව ගත්තොත් දිගු කාලයේදී මොකද වෙන්නේ? Q සමානයි යෙදවුම් වල තියෙන ශ්‍රමය කොහොමද වෙනස් කරන්න පුළුවන්? කෙටි කාලයේ දිගු කාලයේ දෙකේම වෙනස් කරන්න පුළුවන්. 1 2 ඔහොම 3 ඔහොම වැඩි කරගෙන යන්න පුළුවන්. මෙන්න දිගු කාලයට ආවහම ප්‍රාග්ධනය මොකද වෙන්නේ? ප්‍රාග්ධනයත් අපිට වෙනස් කරන්න පුළුවන්. මොකද ලොකු කාලයක් යනකොට ප්‍රාග්ධනය කියන එකත් වෙනස් කිරීමට හැකි විචල්‍යයක්. හැකි යෙදවුමක් බවටපත් වෙනවා. එතකොට ඒක ප්‍රාග්ධනයක් මොකද වෙන්නේ? විචල්‍ය යෙදවුමක් වෙනවා. එතකොට දිගු කාලයේදී ශ්‍රමය සහ ප්‍රාග්ධනය කියන දෙකම වෙනස් කිරීමේ හැකියාව පවතිනවා. එතකොට සියලුම දේවල් මොකද වෙන්නේ විචල්්‍ය? සියලුම සාධක විචල්‍යයි දිගු කාලයේදී. නමුත් කෙටි කාලයේදී විචල්්‍ය සහ ස්ථාවර කියලා සාධක දෙවර්ගයක් පවතිනවා. හරි. එතකොට ඔක තමයි නිෂ්පාදන ශ්‍රිත සම්බන්ධයෙන් කතාව. ඊළඟට අපි කතා කරන ප්‍රධාන සංකල්ප දෙකක් මේ කෙටි කාලය සහ දිගු කාලයේදී. එකක් තමයි හීනවන ඵල න්‍යායයි. අනිත් එක පරිමාණානුකූල ඵල න්‍යායයි. හීනවන ඵල කියන එක ඉන්නේ අපිට ප්‍රධාන වශයෙන්ම කෙටි කාලය සම්බන්ධ වෙනවා. හීනවන ඵල නම් එන්නේ කෙටි කාලය සම්බන්ධ. පරිමාණානුකූල බව. ඒ කියන්නේ පරිමාණානුකූල කියන්නේ මේ පරිමාණය වෙනස් වීමත් එක්ක එන ඒවා. පරිමාණය වෙනස් වෙනවා කියන්නේ ප්‍රාග්ධනය කියන පරිමාණයත් එක්ක වෙනස් වෙන නිෂ්පාදනාගාරයම ලොකු වෙනවා කියන එක තමයි පරිමාණය වෙනස් වෙනවා කියලා කියන එකේ අදහස. ඒතර පරිමාණානුකූල ඵල. මේ පරිමාණය විශාල වෙනවත් එක්කම එන හදා වෙන ඵල තමයි මොකද? පරිමාණානුකූල ඵල. ඒක පරිමාණය විශාල වෙනවා කියලා කියන්නේ දිගු කාලේ. ඒතකොට දිගු කාලේ සම්බන්ධයෙන් තමයි අදාළ පරිමාණානුකූල ඵල හටගන්නේ. එතකොට අපි කෙටි කාලයේදී හටගන්න එක මොකක්ද අපි කිව්වා?
හීනවන ඵල. මේ හීනවන ඵල කියලා කියන්නේ අපි කතා කරනවා මෙතනදී මුළු නිෂ්පාදනයක්, සාමාන්‍ය නිෂ්පාදනයක් සහ ආන්තික නිෂ්පාදනයක්. අපි මේවට කියනවා මුළු නිෂ්පාදනය, එහෙම නැත්නම් මුළු ඵලදාව, ආන්තික ඵලදාව, එහෙම නැත්නම් ආන්තික නිෂ්පාදනය, සාමාන්‍ය නිෂ්පාදනය, එහෙම නැත්නම් සාමාන්‍ය ඵලදාව. මම දැන් ඒ ටික වලට පැහැදිලි කරනවා. එතකොට මේ කෙටි කාලයේදී අපි ගත්තොත් අපි දන්නවා මෙතන වෙනස් කරන්න හැම සාධකයක්ම බෑ. විචල්්‍ය සාධක කියලා තියෙනවා, ස්ථාවර සාධක කියලා තියෙනවා. සාධක කිහිපයක් තියෙනවා වෙනස් කරන්න බැරි දේවල්. මෙන්න මේ සාධක වෙනස් කරන්න බැරුව පවතින අවස්ථාවේදී අදාළ නිෂ්පාදනය, එහෙම නැත්නම් අපි කියනවා මේ මුළු නිෂ්පාදනය, එහෙම නැත්නම් මුළු ඵලදාව වැඩි වෙන ආකාරයෙන් මෙන්න මේ ආකාරයට අපිට වක්‍රකින් පෙන්වුම් කරන්න පුළුවන්. අපි මේකට කියනවා TP වක්‍රය. ඒ කියන්නේ මුළු ඵලදාව. එහෙම නැත්නම් මුළු නිෂ්පාදනය කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒක එන්නේ මොකද්ද? මෙන්න මේ වක්‍රය සම්බන්ධ වෙන්නේ මේ කෙටි කාලය හා සම්බන්ධයි. ඊළඟට තව වක්‍ර දෙකක් ගැන මම කියවනේ. ආන්තික ඵලදාව සහ සාමාන්‍ය ඵලදාව. එතකොට මේ දෙකත් අපි මේකට සමානුපාතිකවම ඇන්දොත් මේ අදාළ නිමෝම් ප්‍රමාණය. හරි. නිමෝම් ප්‍රමාණය ඔන්න වැඩි කරගෙන යනකොට යෙදවුම් ප්‍රමාණය මේ හොඳයි. හරි. යෙදවුම් ප්‍රමාණය. හරි. වැඩි කරගෙන යනකොට කොහොමද වෙන්නේ? නිමෝමේ හැසිරීම. යෙදවුම් වැඩි කරගෙන යනකොට කොහොමද නිමෝමේ හැසිරීම තමයි මේ අදාළ මුළු ඵලදාව වක්‍රයෙන් පෙන්වුම් කරන්නේ. කියන්නේ මුළු ඵලදාව වෙනස් වෙන්නේ. අපි බලමු කොහොමද සාමාන්‍ය ඵලදාව සහ ආන්තික ඵලදාව වෙනස් වෙන්නේ. මේ සාමාන්‍ය ඵලදාව වක්‍රය මෙන්න මේ ඉහළට ගිහිල්ලා පහළට බැවුම්. කියන්නේ පොඩි කන්දක් වගේ කියලා හිතන්න. මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකද්ද? සාමාන්‍ය ඵලදාව වක්‍රය. එහෙම නැත්නම් ඇවරේජ් ප්‍රොඩක්ට් එක AP කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන සංකල්පය තමයි ඊළඟට කතා කරන වක්‍රය තමයි ආන්තික ඵලදාව. ආර්ථික ඵලදාව වක්‍රය මෙහෙම ඉහළට ගිහිල්ලා එයා උපරිමයකට ගිහිල්ලා එයා පහළ බහිනවා. මෙන්න මෙතන උපරිමය කපාගෙන මේ කාගේ උපරිමයද? සාමාන්‍ය ඵලදාව වක්‍රයේ තියෙන උපරිමය කපාගෙන MP වක්‍රය පහළ බහින. MP කිව්වේ ආන්තික ඵලදාව. ආන්තික ඵලදාව වක්‍රය මොකක් කරහද පහළ බහින්නේ? සාමාන්‍ය ඵලදාව වක්‍රය. ඒ කියන්නේ ඇවරේජ් ප්‍රොඩක්ට් එකේ මැක්සිමම් පොයින්ට් එක නැත්නම් උපරිම අගය හරහා ආන්තික ඵලදාව පහළ බහිනවා. එතකොට මෙන්න මේ අවස්ථා දෙක පදනම් කරගෙන අපිට මේ හීනවන ඵල කතා කරන්න. දැන් මේ බලන්න මේ මුළු ඵලදාව වක්‍රේ මේ හරියද මොකද වෙන්නේ? ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි මේ උඩහට යනවා. මෙන්න මේ හරියට යනකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් ස්ලෝ වෙන්න පටන් ගන්නවා. බලන්න ස්ලෝ වෙන්න පටන් ගන්න නේද කියලා. මෙන්න මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? මෙයා උපරිමයකට ගිහින්. මේ හරියේදී ස්ලෝ වෙන්න පටන් ගන්න මෙතනදී උපරිමයට ගිහිල්ලා. මෙන්න මෙතන ඉඳන් පහළට පහින්න පටන් ගන්නවා. දැන් ස්ලෝ වෙනවා උපරිම වෙනවා. මේ දේවල් වල සිග්නල් වශයෙන් තියෙනවා. අන්න ඒක තමයි දැන් මේ අපි කතා කරන්නේ. දැන් මුළු ඵලදාවක්‍රේ ඉස්සෙල්ලාම වේගෙන් වැඩි වෙනවා. මොකක්ද වෙන්නේ? වේගෙන් වැඩි වෙනවා. වැඩි වෙන වේගෙත් වැඩි. හරි. මේකෙදි මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් මොකද වෙන්නේ? මුළු ඵලදාව වැඩි වෙනවා තමයි. හැබැයි වේගය වෙනස් වෙලා තියෙනවා. මේ පළවෙනි අදියරේදී මොකද මේ හරියේදී මෙතනදී පොඩ්ඩක් ස්ලෝ වැඩි කරලා මෙතනදී වේගය වැඩි වෙනවා. මේ වේගය පටන් ගන්න ගමන් මේකේ වැඩි වෙවි ගිහිල්ලා නමුත් එක අවස්ථාවකට පස්සේ මොකද වෙන්නේ? මුළු ඵලදාව වැඩි වෙනවා නමුත් වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා.
මුළු ඵලදාව වැඩි වෙනවා. නමුත් වේගය අඩුයි. ස්ලෝ වෙනවා. දැන් හිතන්න වාහනයක් කියලා. වාහනයක් යන ගමන් කියලා හිතන්න ඕනේ. වාහනේ ඉස්සරහට යනවා. මේ ටික හරි වේග වැඩි. ඔන්න 10 20 30 40 50 ඔන්න 60 70 80 වෙනකම් වේගය වැඩි. මේ හරි වාහනේ දැන් ඉස්සරහට යනවා. හැබැයි ස්ලෝ වෙනවා. වේගය අඩු කරනවා. ඔන්න දැන් මේ 80 විතර ගිය එක නෝනේ. පොඩ්ඩක් අඩු කරනවා. 60යි 40යි 10යි 20යි ඔහොම. මෙන්න මෙතෙන්ට ගියාම පස්සේ මොකද වෙන්නේ? මේ ආයි හරවලා ආපු අනිත් පැත්තට වෙනවා. රිවර්ස් එකට එනවා කියලා හිතනවා. මෙතෙන්ට වෙලා වේගي අඩුම වෙලා වේගي බිඳුවක් වෙලා ආයි නැවත අනිත් පැත්තට එන්න පටන් ගන්නවා. කියන්නේ නිමෝම අඩු වෙන්න පටන් ගන්නවා. මුළු නිමෝම. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? නිමෝම වැඩි වුණා නමුත් අඩුවන වේගයයි. වේගය අඩුවන වේගයකින් නිමෝම වැඩි වී. වේගය අඩු වෙයි. නමුත් නිමෝම වැඩි වෙන්නේ. අන්න ඒ අවස්ථාවට අපි කියනවා මොකද්ද? හීනවන ඵල. හීනවන ඵල. මේ අවස්ථාවේදී වань මම මේ වක්‍ර දෙකක් ඇන්නේ මේ අවස්ථාවේදී මේ නිමෝම මේ ප්‍රමාණය තියෙනකොට සාමාන්‍ය සහ ආන්තික ඵලදාවක් ආන්තික සහ සාමාන්‍ය ඵලදාව දෙකත් මොකද වෙන්නේ? මේ දෙකත් මේ හීනවන ඵලදාව හට ගන්න අවස්ථාවේදී මොකද වෙන්නේ? පහළ යනවා. මේ දෙකත් පහළ යනවා මොකේදද? මේ හීනවන ඵල හට ගනිද්දී. එතකොට මුළු නිෂ්පාදනය එහෙම නැත්නම් TP කිව්වත් මුළු නිමවුම කිව්වත් එකයි ඈ. මොකද වෙන්නේ? අඩුවන වේගයකින් වැඩි වීම. වැඩි වෙනවා හැබැයි ස්ලෝ එකේ. හරි වේගය අඩු වෙනවා දැන්. එන්න වේගය අඩු වෙනවා. මුළු නිමවුම අඩුවන වේගයකින් අඩුවන වේගයෙන් වැඩි වීම. එහෙනම් වේගය අඩු වෙනවා නමුත් නිමවුම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ස්ලෝ වෙනවා හැබැයි නිමවුම ඉස්සරහට තමයි යන්නේ. ඔන්න ඔය අවස්ථාව තමයි අපි හඳුනගන්නේ මොකද්ද? හීනවන ඵල න්‍යාය. ඒ වගේම ඒ අවස්ථාවේ මොකද වෙන්නේ? මේ සාමාන්‍ය ඵලදාව සහ ආන්තික ඵලදාව. ඒ කියන්නේ AP සහ MP මොකද වෙන්නේ? පහළ පසින්. ඔන්න ඔය අවස්ථාවේ තමයි මොකද්ද? අපි කියනවා හීනවන ඵල. මේ හීනවන ඵල හටගන්නේ කෙටි කාලයේදී. මේ කෙටි කාලයේදී හට ගන්නා නිසා අපි ඒකට උපකල්පන කිහිපයක් කතා කරනවා. මේකේ තියෙන උපකල්පන තමයි අපි හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන්ම තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. තාක්ෂණය මොකද වෙන්නේ? ස්ථාවරයි. මොකද මේක කෙටි කාලයක් සම්බන්ධ. තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම නිෂ්පාදන ආයතනයේ පරිමාණය එහෙම නැත්නම් අදාළ නිෂ්පාදනය කරන්න පුළුවන් පරිමාණය කියන්නේ හැකියාව ඒක වෙනස් වෙන්නේ නැහැ. පරිමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේ යොදා ගන්න යෙදවුම් තියෙන. දැන් මේ යොදා ගන්න ශ්‍රමය කියලා හිතන්නකෝ. ශ්‍රමිකයෝ හැම එකම එක වගේ. සමජාතීය යෙදවුම් ටිකක් තමයි යොදාගන්නේ. අදාළ යෙදවුමුත් මොකද වෙන්නේ? සමජාතීයයි කියලා මොකද වෙන්නේ? අපි උපකල්පනය කරනවා. යෙදවුම් ටික සමජාතී වුනේ නැත්තම් මොකද වෙන්නේ? වැඩිපුර වැඩි කරනකොට යෙදවුම් වල ඵලදායීතාව වැඩි එහෙම වුණොත් හොඳට වැඩ කරන සෙට් එකක් එහෙම ගත්තොත් මොකද වෙන්නේ? මෙහෙම ඵලදාවේ වේගය අඩු වෙන්නේ නැහැ. අර එක වගේම හැකියාවක් තියෙන, එක වගේම ඵලදායීතාවක් තියෙන, එක වගේම කාර්යක්ෂමතාවයක් තියෙන සමජාතීය සෙට් එකක් වැඩි කරන්න ගත්තොත් තමයි මේ ඊළවන ඵල හටගන්නේ. ඒතර මේක තමයි අපිට උපකල්පන විදිහට කතා කරන්න පුළුවන්. ඒතර මේක තමයි කෙටි කාලය සම්බන්ධව අපිට තියෙන ප්‍රධාන සංකල්පය. හරි. ඊළඟට අපි කතා කරනවා දිගු කාල. දැන් අපි කියන්නේ මේකේ හටගත්තේ හීනවන ඵල මේකේ හටගන්නේ
පරිමාණානුකූල ඵල. හරි. ඒ පරිමාණානුකූල ඵල හටගන්නන්නේ නිෂ්පාදනාගාරේ නිෂ්පාදන ආයතනයේ පරිමාණය වැඩි වෙනවා. ලොකු වෙනවා දිගු කාලේ. එතන මේ පරිමාණානුකූල ඵල කියලා කියන්නේ යෙදවුම් වැඩි කරනවට සාපේක්ෂව නිමවුම් කොච්චර වැඩි වෙනවද? යෙදවුම් වලට සාපේක්ෂව නිමවුම් කොච්චර වැඩි වෙනවද? කොච්චර ප්‍රතිශතයකින් වැඩි වෙන්නේ කියන එක පදනම් වෙලා තමයි අදාළ පරිමාණානුකූල ඵල කියන්නේ. අපි කතා කරන්නේ. ඒකේ අපිට වර්ග තියෙනවා තුනක්. පරිමාණානුකූල ඵල. මේකේ ප්‍රධාන කොටස් තුනයි පරිමාණානුකූල ඵල. එකක් තමයි වැඩි වන පරිමාණානුකූල ඵල. වැඩි වන. අනිත් එක තමයි ස්ථාවර පරිමාණානුකූල ඵල. ඊළඟ එක තමයි අඩු වන පරිමාණානුකූල ඵල. මේ වැඩි වෙන කියලා කියන්නේ මම කියන්නේ පරිමාණානුකූල ඵල කියන්නේ මොකද? යෙදවුම් වලට වඩා කොච්චර ප්‍රමාණයකින් නිමවුම වැඩි වෙනවා කියන එක තමයි බලන්නේ. දැන් අපි බලමු වැඩි වෙන නම් යෙදවුම් මේ දිගේ මම පොඩි වගුවක් වගේ ගන්නවා නේ. මේ කඩේලි වලින් ගහන්නේ පොඩි වගුවක්. මේ පැත්තේ මම දානවා යෙදවුම් ටික. යෙදවුම් හොඳයි. යෙදවුම් මේක නිමවුම්. යෙදවුම් මම 110කින් වැඩි කළොත් යෙදවුම් මම කීයකින්ද වැඩි කරන්නේ 110කින් වැඩි වුණොත් මේ 110ට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා නම් හිතන්නකො 115කින් නිමවුම වැඩි වෙනවා නම් අන්න අපි කියනවා මොකද්ද වැඩි වෙන පරිමාණානුකූල පද මම යෙදවුම් වැඩි කරේ 110ක් නමුත් නිමවුම මොකද වෙන්නේ 115කින් වැඩි වෙනවා මට වාසිදායක තත්ත්වය. ඊළඟට ස්ථාවරයි කියන්නේ මොකක්ද? 110කින් නම් මම යෙදවුම වැඩි කරන්නේ. නිමවුම මොකද වෙන්නේ? 110කින්මයි වැඩි වෙන්නේ. නිමවුම වැඩි වෙනවා. නමුත් සමාන ප්‍රතිශතයක. යෙදවුම් 110ක් වැඩි කරොත් නිමවුම 110යි. වැඩි වෙලා හැබැයි ප්‍රතිශතය සමානයි. වැඩි වෙන ප්‍රතිශතය සමානයි. යෙදවුම් සහ නිමවුම්. අඩු වෙන කියලා කියන්නේ යෙදවුම් මම 110කින් වැඩි කළොත් මම යෙදවුම් වැඩි කරන්නේ 110කින් නම් නිමවුම වැඩි වෙනවා හැබැයි 110කට වඩා අඩු ප්‍රමාණයකින් 105ක් කියලා අපි ගමු. එතකොට නිමවුම වැඩි වෙලා හැබැයි ප්‍රතිශතය මොකද 105කින් තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. හරි. එතකොට අඩුවන පරිමාණානුකූල ඵලයක් නම් යෙදවුම් 110කින් වැඩි කරද්දී නිමවුම ඊට වඩා අඩු ගානකින් තමයි අඩු වෙන්නේ. අර 110ක් කියලා නෑ. යෙදවුම් වැඩි කරන්නේ 150කින් නම් ඊට වඩා අඩු ගානකින් තමයි මොකද වෙන්නේ? අදාළ නිමවුම වැඩි වෙනවන අඩු වෙන එකක් නෑ. ඒතර මේ වැඩි වෙන සහ අඩු වෙන වෙන්න හේතුව අපි කතා කරනවා. මේ වැඩි වෙන පරිමාණානුකූල ඵල. ඒ කියන්නේ යෙදවුම් පොඩ්ඩක් වැඩි කරොත් ඊට වඩා වැඩි ප්‍රමාණයක යෙදවුම වැඩි වෙනවා නම් වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙනවා නම් ඒවට හේතුව අපි අර එකපාරක් විතරක් දරන්න ඕනි පිරියවන් තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් අපි බලපත්‍රයක් ගන්න එකක්. ප්‍රචාරණ වියදමක් වගේ එකක්. ලොකු තාක්ෂණික වෙනස්කමක් කරන දෙයක් නම. ඒතර යෙදවුම් පොඩ්ඩක් වැඩි කරත් අර මුළු නිෂ්පාදන කාලයට මේ මුළු සේටම දරන්න වෙන්නේ මොකද? එක පිරිවැයයි. ඒ පිරිවැය තමයි සමස්තයක් අතර බෙදලා යන්නේ. අන්න ඒ වගේ එකවරක් විතරක් දරන්න වෙන පිරිවැයවල් ඒතර වැඩි වෙන පරිමාණානුකූල ඵල හට ගන්න හේතුව. ඒ වගේම අදාළ තාක්ෂණික භාවිතා කරන්න පුළුවන්. අදාළ තාක්ෂණය අලුතෙන් භාවිතා කිරීමේ හැකියාව. ඒවට හේතුව. ඊළඟට මේ අඩුවන පරිමාණානුකූල ඵල කියන්නේ යෙදවුම් වැඩි කරනවට වඩා අඩුවෙන් තමයි නිමවුම වැඩි වෙන්නේ. ඒකට හේතු වෙන්න පුළුවන් දිගු කාලීන නිෂ්පාදනයේදී තියෙන මානසික ආතති තත්ත්වයන් ප්‍රෙෂර් එක සේවකයන්ට ප්‍රෙෂර් එක ඒ වගේ. ඊට පස්සේ මැෂින් යල් පනින්න පුළුවන් කාලයක් පාවිච්චි කරගෙන යනකොට ෂේ වීම වලට භාජනය වෙන්න පුළුවන්. ඊට පස්සේ කළමනාකරණය සහ සම්බන්ධීකරණය දැන් හිතන්නකෝ කළමනාකරුවා දාලා සේවකයෝ අතර ගැටුම් සහගත තත්ත්ව මත ගැටීම් ඇති වෙන්න පුළුවන්.
කලමනාකරුව අතරම අත ගැටීම් ඇති වෙන්න පුළුවන් දිගු කාලයේදී. ඔන්න ඕවා එතකොට හේතුවක් වෙනවා මේ අඩුවන පරිමාණානුකූල බල හටගන්න. ওই ටික තමයි අපිට අද කතා කරන්නේ මේ අදාළ කෙටි කාලයේ සහ දිගු කාලයේ සම්බන්ධ. දර ඔය සංකල්ප භාවිතා කරමින් තමයි අපි ඉස්සරහට තව ඉදිරි මේ හතරවෙනි පාඩමේදී කතා කරන්න තියෙන සංකල්ප තමයි අදාළ දැන් අපි මෙතන ඵලදා වක්‍ර කිහිපයක් විතරනේ තුනයිනේ කතා කරේ. ඊට පස්සේ අපිට කතා කරන්න මේකේ පිරිවැය වක්‍ර කතා කරන්න තියෙනවා. පිරිවැය වර්ග ටිකක් තියෙනවා. TFCද AFCද ඊට පස්සේ TC AVC VC වගේ ගොඩක් වර්ග තියෙනවා. ඊට පස්සේ අපිට වෙළඳපළ ව්‍යුහ ටිකක් තියෙනවා. ඒකාධිකාරී තරගය වෙන්න පුළුවන්, ප්‍රතිප්‍රාධිකාරී වෙන්න පුළුවන්. ඕවා. ඊට පස්සේ සාධක වෙළඳපළ ගැන තියෙනවා. ඒ කියන්නේ සංක්‍රාමක බෙයුම් කොහොමද? ආර්ථික බදුකුලී මොනවද? ඔය සංකල්ප ටික ඊට පස්සේ අර වෙළඳපළ ව්‍යුහාශ්‍රයම තියෙනවා තමයි ගන්න. මේ වසා දැමීමේ වක්‍රේ ඔන්න ඔය ටික තමයි මේ පිරිවැයේ මේ මම කතා කරපු සංකල්පයට අමතරව තියෙන කැලේ. ඒතර මේක තමයි පිරිවැයේ තියෙන මූලිකම සංකල්පය. මේක තමයි මේකේ පදනම ඇත්ත. මේව කාල දෙකක් තියෙනවා. මෙන්න මේ අදාළ සංකල්ප දෙක මේ කාල දෙක යට තියෙනවා. ඒතර මේකෙනු පාඩ ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් කොටසක්. ඒතර මේක ඔයාලට බලා ගන්න එක වැදගත්. හරි. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙනකම් කට්ටියටම ආයුබෝවන්. පාඩම් වැඩ කටයුතු අදාළ සියලුම ටික කරගෙන යන්න. හරිද? ප්‍රශ්න තියෙන ඒවා අපිත් එක්ක සාකච්ඡා කරගන්න පුළුවන්. ඔයාලට අපේ WhatsApp channel එක තියෙනවා. ඒකේ අදාළ MCQ practice කරන ඒවාට උනත් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ link එකත් මම description එකේ add කරලා තියන්නම්. හරි. කට්ටියට මෙන්න ආයුබෝවන්.